Guru FM. Pati roll. Eta pena kala winda nidi suwe ni kala karumai. Kau Subalut taurudak pewa suran Narendriyanani. Anne kai wan kiwe. kamunta දැන්ද මිනිහෝ අලුත් අවුරුද්දට වැඩට එන්න හිතුනේ. අපෝ මදේ අලුත් අවුරුද්දට විශ් කළා. මීට වැඩිය හොඳයි කට බිම උලා ගත්තා නම් අම්මපා. මොකද වල ගුල්ලා බේකරියේ ගල්බනිස් කාපු රිලෝ වගේ කල්පනා කරන්නේ. වැරදුන නේද? ඈ මොකද්ද? එහෙම නෙමෙයිනේ ඒ උපහැරණ කියවෙන්න ඕනේ. ඇටි කෙහෙල් කාපු රිලව වගේ කියලානේ කියවෙන්න ඕනේ. පැහෙන්න නැතුව හිටින් පුරෝහිත. ගුල්ලා බේකරියේ ගල්බනිස් කෑවත් එකයි ඇටි කෙහෙල් කෑවත් එකයි. දෙකම එකයි. දැන් ඒ කතාව වැඩක් නෑ. මට කියපන් පහුගිය 30 වෙනිදා දෙසැම්බර් 30 වෙනිදා නිවාඩු ගිය බෝ ආවල් කැකිරි ගෙඩියක් කොලාද කියලා හේවේට වාර්තා නොකර. මේකයි උනේ. මොකද මේක? 31 වෙනිදා රෑ 31 night පාටියක් තිබ්බන්නේ ඒකනේ ඔව්. 31 රෑ. ඇයි ඕක 31 රෑම තියන්න ඕන උනේ 31 night එක? ඒක මාන කතාවක් නේ. 31 night එක 31 වෙනිදා රෑ තියන්නේ නැතුව පළවෙනිදා තියන්නේ මොනවා කියනවද මන්දා? ඉතින් ඉතින් දන්නේ නැද්ද? මොකද්ද? පහුගිය අවුරුද්ද පුරාවටම විඳපු දුක් අමතක වෙන්න දීලා ඇද්ද නරේන්ද්‍රයාණනි වීදුරු 10ක් 12ක් විතර කට කපලා ඒකයි. පොඩ්ඩක් හිටින්. මොනවද උඹ ඔය තරම් අවුරුද්ද පුරාවට විඳ දුක් කියහන්? ඒක තමයි. මොනවද මං විඳ දුක් කියලා මතක් කරගන්න බැරුව තමයි වැඩි හරියක් බිව්වේ අම්මපා. වල පුරෝහිත මට හිතුනොත් මේ නව වසරේ එහෙමයි. මේ මාලිගාවට අනුබද්ධිත සියලුම නිලමක්කාර උරුමක්කාරයෝ බලපුලුවන්කාරයෝ මේ මාලිගාවෙන් පන්නනවා බල්ලපූස බව දැනගන්න. ඉතින් ඊට පස්සේ ඔබතුමා කාටද ගෙම්බර් දාන්නේ? ඇයි ගන්නවනේ අලුතෙන් සෙනග? ගනි. අපි වගේ බොක්කෙන් රාජකාරී කරන අය හම්බ වෙයි කියලා තමයි බය. බොක්කෙන් රාජකාරී කරන අය? තමුන්ලා බොක්කෙන් වැඩ කරනව නෙමෙයි. තමුන්ලා වැඩ කරන්නේ තමුන්ගේ බොක්ක වෙනුවෙන්. ඊට පස්සේ මම වැඩට ගන්නේ ඔළුවෙන් වැඩ කරන අය විතරයි. ඔළුවෙන් ඔව්. වීරු කතා කියන්නේ පාසුරන් නරින්ද්‍රයන්නි. ඔළුවෙන් වැඩ කරන අය මාලිගාවේ වැඩට ගත්තොත් ඉස්සර වෙලාම ගෙදර යන්න වෙන්නේ ඔබතුමාට. අම්මපා ඒකත් හැබැයි. ඒක තමයි. බලා මේ උදර කුවරෙන් ගහන ගැහිල්ල මොලෙන් ගැහුවා නම් මම ආගියතක් නෑ අද. අන්න ඒකනේ. දැක්කද? මේ පුරෝහිත ඔබතුමාට මොන තරම් ලැජිකම් දක්වනවද කියලා. අපෙන් ඔබතුමාට වෙන්න යන හතුරුකම පවා පෙන්නලා දෙනවා. අන්න ඒකනේ. එහෙව් sensitive transparent උත්තම පොරක් මේ පුරෝහිත. උත්තම පුරෝහිත? එහෙමයි. බා උත්තම පුරෝහිත නෙමෙයි. බොගේ නැත්තෙම උත්තම පුරෝහිත තමයි. ඇයි ඉතින් එහෙනම් මාව තියන් ඉන්නේ? තියන් ඉන්නේ වලහ කූඩුවේ දාගෙන ඉන්නවා මිසක අතාරින් හිතක් නෑනේ. අතෑරියොත් ඇති කරපු එකම ඉතෙල්ලා කන්නේ. හරි. දැන් ඉතින් ඕව අල්ලලා දාලා. නව වසරේ කිරීතරේවා කියලා. අද ඉඳන් වැඩ පටන් ගම්මු. කෝ ගන්නව බලන්න මෙහාට පහුගිය වසරේ ආර්ථික ඇගයීම් වාර්තා. කෝ ගන්නවා? මොකක් කාටද මිනිහෝ කතා කරන්නේ? පහුගිය වසරේ ආර්ථික ඇගයීම් වාර්තා. මගුල මම බොගේ ඇසිට්ටන්ද? මම මෙතන සුරන් නරේන්ද්‍රයා. ඒ ඔයාද? හරි මම ඔයාට වැඩිය හොඳ මිනිහෙක් කියලා ඒකයි. පුරෝහිත. එහෙමයි. ඔය අනම්මනම් කතන්දර නෙමෙයි. දැන් අද මොකුත් නඩු එහෙම නැද්ද විසඳන්න මට? නඩු. පටකින්න නරේන්ද්‍රයනි. නඩු නම් දෙක තුනක් තියෙනවා. එකක් මේ කුණු පොල් ලියද්දී ගම්බැසියෙක් නඩුවක් දාලා තියෙනවා. අපිරිසිදුවට යුනිෆෝම් මැන්ද කියලා. කාට විරුද්ධවද? ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට විරුද්ධව. ඒකයි. වෙන තව තියෙනවා නරේන්ද්‍රයනි. සිවිලිමක් කඩාගෙන බිම වැටිලා කොන්දක් කැඩිච්ච මිනිස්සෙක් නඩුවක් දාලා තියෙනවා. සිවිලිම ගහපු බාස්ට විරුද්ධව. ඔය සමහර බාස්ලා ඔහම්මමයි. ඒත් කමකට නෑ සිවිලින් ගහන විදිය. කෝ ගෙන්නපන් බාස්වයි ගෙදර අයිතිකාරයවයි දෙන්නවම. ගෙදර අයිතිකාරය මොකටද? නඩුව දාපු මිනිහයි බාසුයි ගෙන්නවම නේද? ඇයි නඩුව දාලා තියෙන්නේ ගෙදර අයිති මිනිහා නෙමෙයිද? විකාරද නරේන්ද්‍රයන්නි. නඩුව දාලා තියෙන්නේ ගේ බින්දින්න ආපු හොරෙක්. ඒ යකා සිවිලිමෙන් ගේ ඇතුළට බහින්න try කරද්දී සිවිලිම කඩා වැටිලා කොන්ද දෙකට මැදින් කැඩිලා.
දැන් පුර එක දැන් වෙලා නේකනේ. දැන් ඒක වන්දිත් ඉල්ලනවද? නැතුව කොහොමද පුර ජීවත් වෙන්නේ? බේ දැන් එතකොට ගේ අයිතිකාරයා මොකෝ කියන්නේ පුරෝහිත? ගේ අයිතිකාරයා තාම මේ මුකුත් දන්නේ නෑ. ඈ? මිනිහා රෑ වැඩට ගිහින් ඉන්නකොටනේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ. එහෙනම් නඩු අහන්න ඕනේ නෑ. හොරාට වන්දියක් ගෙවන්න කියලා නියම කරපන් ගෙදර මිනිහට. ඉවරයි කතන්දර. එතකොට නරේන්ද්‍රයනේ අර සීලින් බාස්ට මොකද කරන්නේ? ඒකව ගෙනෙන් මාලිගාවට. එහෙමයි. මට තියෙනවා අන්ලිමිටඩ් තප්පුරේ සීලිමක් ගස ගන්න. උට කියලා. ඔව්. දැන් එතකොට මචං sorry මස්සිනා. මොකද? නෑ නරේන්ද්‍රයනේ මේ. බොම හැම ගහනවා. නෑ හරි ඉන්නකෝ. දැන් මොකද මං කියන්නේ කියේ මේ බෝවන් හැම ගහනවා කියලා කිව්වද බං? එහෙම එකක් කිව්වද? නෑනේ බොන්නේ ඔය කියන්නේ. ඔන්නෝකනේ ඉතින් අම්මා. වල මේ ගොන් කොටියෝ. එහෙමයෝ. තව නඩු තියෙනම් කියහන්. තව නඩු? ඔව්. තව නඩු තියෙනවා. මේක මේ හෙල්මට් නැතුව නාන ලිඳක් ගාව කාන්තාවන්ට විහිළු කරන්න ගිය පුරක්ගේ ඔළුව ගෙඩි ගහන්න ටොකු වෙන පොගේ ඉස්සරක් තියෙනවා මෙතන. අන්නහෙලා බලකීවේ පොගේ නඩු ටික. නේ එන්න කියපන් අපේ ගාන්ධර්ව කුකුලට. එහෙමයි. ඒ ගඩෝ වූ පැමිණෙමි මම පොඩි පාටබා. හරියටම හරි මොන කරුමයක්ද යකෝ මේක අයියෝ. පැමිණෙමි මම පොඩි පාටබා. සරි ගම සරි ගා සමා. සරි ගම සරි ගා සමා. ඇති උඹේ හරිගම මොන කරුමයක්ද බං? අයියෝ කණ්ඩලත් විතුනා. අර සුරමියා sorry මේ සුරන් නරේන්ද්‍රය කතා කරනවා. මේ අවසර පස්සාන් දවසකට ගාන්ධර්ව කුකුලෝ. බාඳුරන මියුසික් බෑන්ඩ් කාරයෝ ඉන්නෝ නේද කොත්තු ගහනවා වගේ බෑන්ඩ් ගන්න. මා එවැනි අඳපාලයෙන් ඇසුරු කරන්නේ නෑ නේ බා කියන්නේ? කොත්තු රොටි සංගීතයට වඩා මා ප්‍රිය කරන්නේ ආතත විතත විතාතත ඝන සුසිරැසුරින් සුරම්‍ය ලෙස ජනිත වන්නා වූ කර්ණ රසායන රසාලිප්ත සංගීත සංධානියටයි. හරියට මේ වගේ. කොහමද? තෙර දිමිත තක් තෙර දිමිත දක් තකුට තෙර දිමිත තක් තකුට තෙර දිමිත දක් බොඹුත බොම් තෙර දිමිත තක් තෙර දිමිත. ඇති අනේ නවත්තහන්. උඹ කොත්තු රොටි ගහන්න නෙමෙයි උඹ හොඳයි පුස්නාම්බු තම්බන්න. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.